කොහොමද ඔයාලට අද මම ඔයාලට කියලා දෙන මේ වගේ normal shipper එකක් ඇඳුමකට අල්ලගන්න හරිම පහසු විදිහක්. මේ විදිහට shipper එක ඔයාලා මහන ස්කර්ට් වලට, එතකොට පෑන්ට් වලට, ඒත් එක්කම පොඩි බබාලගේ ගවුම් වලට වගේ අල්ලගන්න පුළුවන්. මහන්න ආධුනික කෙනෙක්ට වුණත් මේ විදිහ කරලා බලන්න පුළුවන්. normal shipper ඇඳුමකට අල්ලන ක්‍රම කීපයක්ම තියෙනවා. ඉතින් මේ එක විදිහක් විතරයි. ඉස්සරහට මම ඔයාලට වීඩියෝස් වලින් තවත් ක්‍රම අරගෙන එන්න. මේ වගේ මහුම් වීඩියෝස් බලන්න, මහන්න ආධුනික ඔයාට මේ වගේ පුංචි ටිප්ස් බලන්න. ඔයා තාමත් මම ෆලෝ කරලා නැත්නම් අනිවාර්යෙන් ෆලෝ කරන්න. ඔයාලගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරන් යන්න. ඒත් එක්කම ඉස්සරහට ඔයාලට මොන වගේ මහුම් වීඩියෝස් ඕනේ කියලාත් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයාලට කියලා දෙන්න පහසු වෙන මම මේ විදිහේ රෙදි කොටස් දෙකක් අරගෙන තියෙනවා. ඉතින් ඔයාලට පේනවා මම මේ කොටස් දෙකම මේ විදිහට ඕලොක් කරගෙන තමයි අරගෙන තියෙන්නේ. අපි බලමු කොහොමද මේක අල්ලගන්නේ කියලා. ඔයාලට මේ පේන විදිහට මම රෙදි කොටස් දෙක ඕලොක් කරගෙන තියෙනවා. ඒත් එක්කම හොඳ පිට හිටින්න තමයි තියාගන්නේ. ඔයාලා මුලින්ම ඔයාලා ෂිපර් එක අල්ලන විවරයේ ප්‍රමාණය තීරණය කරන්න ඕනේ. ඔයාලට මෙන්න මෙතනට එනකම් උනා ෂිපර් එක අල්ලන්න පුළුවන්. නැත්නම් මීට වඩා විවරය අඩු කරලා උනත් හදා ගන්න පුළුවන්. මම මෙන්න මේ ගානට වගේ තමයි අද ෂිපර් එක අල්ලගන්නේ. මේ විදිහට මට ඕන උස ලකුණු කරගෙන ඊළඟට මම ෂිපර් එක අල්ලන්න මෙතනට මැහුම් වාසි අඟලක් මේ විදිහට ඔයාලට පැහැදිලි වෙන්න ලකුණු කර ගන්නවා. මේ ෂිපර් එක අල්ලන්න ඔයාලට මෙන්න මේ මැෂින් එකේ තියෙන ෆුට් එක මාරු කරලා ඒකෙම චූටි සයිස් එකේ ෆුට් එක දාගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට වන් සයිඩ් ෆුට් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. දකුණු පැත්තට හෝල් එක තියෙන ෆුට් එක පාවිච්චි කරලත් මේක මහ ගන්න පුළුවන්. ඉතින් මම කරන්නේ මම මේ මාක් කරගත්ත තැන හොඳට ටැග් කරලා මේ විදිහට මූට්ටු කරගෙන යනවා. ඊළඟට ෂිපර් එකේ හොඳ පිට පැත්ත උඩට හිටින්න තියාගෙන මෙන්න මේ පළුව උඩ පොට නෙවෙයි යට තියෙන පොට මෙන්න මේ විදිහට ඔයාලා තියාගෙන තියෙන මැහුම් වාසි වලින් නවා ගන්න. නවාගෙන ෂිපර් එකේ මෙන්න මේ පැත්තට තියලා ළඟින්ම මහගෙන යන්න ඕනේ. ඔයාලට මං කිව්ව ෆුට් වර්ග දෙක පාවිච්චි කරලා තමයි මේක ලේසියෙන් මහ ගන්න පුළුවන්. ඉතින් බලන්න මහපුවාම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඊළඟට අපි කරන්නේ අනිත් පළුව අරගෙන ෂිපර් එකේ අයිනෙන් මෙන්න මේ විදිහට තියලා අයිනෙන්ම නූලක් මහගෙන යන්න දිගටම. මේ විදියටත් මහල ඉවරුණාට පස්සේ ඔයාලා මේක හොඳ පිට පැත්ත හරව ගන්න. ඔයාලට එතකොට පේන්නේ මේ විදිහට. ඊළඟට ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ විදියට මෙතන හොඳට හදා ගන්න. නිකම් පියනකින් ෂිපර් එක වැහිලා තියෙනවා වගේ තමයි මේ විදියට ෂිපර් එක අල්ලපුවාම පේන්නේ. මේ විදියට හොඳට එතන මේ වගේ ලස්සනට හදාගෙන ෂිපර් එකේ ගුඬු උඩට හරව ගන්න. එතකොට මහ ගන්න ලේසි. මෙන්න මේ පටන් ගත්ත තැන ඔයාලා මේ ෂිපර් එකේ මූට්ටු කරපු තැන මෙන්න මේ විදිහට මහගෙන යන්න. ෂිපර් එක අයිනෙම නූල වදින්න තමයි මහ ගන්න ඕනේ. හොඳට ටැග් කරලා එතන මහගෙන උඩට මහගෙන එන්න. ෂිපර් එකේ දාරේ අහුවෙන්නේ නැති වෙන්න ඕලා මෙතනදී මහ ගන්න ඕන. එතකොට හරි ලස්සනට නීට් එකට මේක මහ ගන්න පුළුවන්. දැන් අපි ෂිපර් එක අල්ලගෙන ඉවරයි. බලන්න මේ විදිහට තමයි ෂිපර් එක ඇල්ලුනහම පේන්නේ. ෂිපර් එක පියනකින් වැහුණු ආකාරයට තමයි ඇල්ලිලා තියෙන්නේ. නීට් එකට අල්ල ගන්න පුළුවන්. හරිම ලේසියෙන් ආධුනික කෙනෙක්ට උනත් අල්ලන්න පුළුවන්. ඔයාලා try කරලා බලන්න. ඔයාලගේ අදහස් කමෙන්ට් කරලා මේක ඔයාලගේ යාළුවොත් එක්ක share කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ තවත් වටින වීඩියෝ එකක් අරන් මම ආයෙත් ඉක්මනට මෙන්නම්. වීඩියෝ එක බලුවට බොහොම ස්තුතියි.